හෙලෝ හෙලෝ තාත්තේ. ඇයිදෝනි තාත්තා හවසට එනකොට මට සරුංගලයක් හදන්න බඩු ටිකක් ගේන්න පුළුවන්ද? හරි පුතේ මං එනකොට අරන් එන්නම්. මගේ හොද තාත්ති. අන්න අපේ තාත්තා එනයේ. තාත්තේ මට සරුංගලේ හදන්න බඩු ගෙනාවද? ඔව් මේ බෑග් එකේ තියෙනවා සරුංගලේ හදන්න ඕන වෙන බඩු ඔක්කොම ටික. දෙන්න මං අයියට කියලා ලස්සන සරුංගලයක් හදා ගන්නම්කෝ. අයියේ ඇයි නංගි? අයියේ මට මේ බඩු වලින් ලස්සන සරුංගලයක් හදලා දෙන්න පුළුවන්ද? හරි මං හදලා දෙන්නම්කෝ ලස්සන සරුංගලයක්. ෂායේ අපේ සරුංගලේ හරිම ලස්සනයි. අපි හෙට උදේට මේක ග්‍රවුන්ඩ් එකට ගිහින් ගොඩාක් උඩ යවමු. හා නංගි. අයියේ මේක උඩට යවලා දෙන්න පුළුවන්ද? හරි නංගි. ඔයා එහෙනම් සරුංගලය අරන් ඈතට යන්නකෝ. හා අයියේ. අයියේ දැන් අතරින්නද? සාමුලක් මදි නංගි. මං කියනකම් ඉන්නකෝ. හරි දැන් අතාරින්න නංගි. මේ සරුංගලේ නියමට උඩ යනා නේ. අපි මේක ගොඩාක් උඩ යවමු. දැන් මං ටිකක් යවන්නද අයියේ? නංගි එහෙනම් මෙන්න නූල අල්ල ගන්නකෝ. දැන් ටික නූල දෙන්න. අපි මේක වලාකුළු වල ගෑවෙන්නම උඩ යවමු. නංගි නූල් දෙනකොට කල්පනාවෙන් හොඳේ. නූල අතෑරුණොත් එහෙම ඔක්කොම ඉවරයි. අයියා බය වෙන්න එපා අයියේ. අයියේ මට නූල අතෑරුණානේ. අනේ අයියේ මගේ සරුංගලේ ගහගෙන යනානේ. ඒකනේ නංගි මං වාට කිව්වේ. අපි ඉක්මනට ගිහින් සරුංගලේ අල්ලගමු. ඕක දැන් අල්ලන්න වෙන්නේ. අපි ගෙදර යමු. අයියේ මේ ගස්සේ සරුංගලයක් ඇවිල්ලා පැතුළුණා. ඔව්. අනේ අයියේ මට ඒක අරන් දෙන්නකෝ. ඉන්න. මං ගහට නැගන සරුංගලය අරන් දෙන්නම්කෝ. thank you අයියේ. අපි මේක දැන් යවමු. ඕක උඩ යවන්න නම් පිට්ටනියට යන්න වෙනවා. අපි හෙට පිට්ටනියට ගිහින් මේ සරුංගලය යමු. එහෙනම් මම මේක අපේ වත්තේ යවන්න. අයියේ ඇයි නංගි? අර ළමයි සෙල්ලම් කරන්නේ අපේ සරුංගලෙන් නේද? කෝ අර අතන වත්තේ සෙල්ලම් කරන්නේ. ඔව් ඒ අපේ සරුංගලය තමයි. ඉක්මනට ගිහින් ඒක ඉල්ලගමු අයියේ. පොඩ්ඩක් ඉන්න. දැන් අපි ඕක ඉල්ලන්න ගියොත් එහෙනම් ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ඒක අපේ සරුංගලේනේ. ඉතින් මෙතනදලා ටිකක් හොරෙන් බලාගෙන ඉමු යාළුවා මොකද කරන්න කියලා. ඊට පස්සේ ගිහලා සරුංගලේ ඉල්ලගමු. ඒක හොඳයි. යාළුවා අපේ සරුංගලේක ගොඩක් විනෝද වෙනව නේද? ඔව්. දැන් අපි ඕක ඉල්ලන්න ගියොත් එයාලට ගොඩක් දුක හිතේ. ඉතින් අයියේ ඒක මගේ සරුංගලේනේ. ඔයා දුක් වෙන්න එපා නංගි. තාත්තේ දාගෙන ආපු බඩු තව ඉතුරුයිනේ. ඒ වලින් මම ඔයාලට අලුත් සරුංගලයක් හදලා දෙන්නම්කෝ. හා අයියේ.
අපි දැන් ගෙදර යමු. පුතේ ඇයි නැන්ද? මෙතන වෙච්ච හැමදේම මම බලාගෙන හිටියේ. ඔයාලා නම් හරිම හොඳ ළමයි. දෙමව්පියෝ ඔයාලව හරිම හොඳට හදලා තියනවා වගේ. ඇයි නන්ද එහෙම කියන්නේ? ඔයාලා කතා වුණ දේවල් සේරම මට ඇහුණා. ඒකෙන් තේරුම් ගන්න පුළුවන් ඔයාලා කොච්චර හොඳ ළමයිද කියලා. දැන් කාලේ උම හිතන පතන ළමයි ගොඩක් අඩුයි. අපි එහෙනම් යන්න නැන්දේ. හරි පුතේ. එහෙනම් පුතාලා පරිස්සමින් ගෙදර යන්න.